නවබුද්දාය ළමයි අපි අද කතා කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ගැන. අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වලට යමු. කෝල්බුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, මෙකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, මැනින් ඩෙයොන්ෂෙයර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, සොල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. මේක අංජබංජ කරගන්න එපා. මෙහෙම පාඩම් කරලා බෑ. අපි කෙටි ක්‍රමයක් දාගමු. මොකද්ද කෙටි ක්‍රමේ? කෝලි කුට්ටු ගහේ මැක්කන් මැරීමට මැල්කන් සහ ඩොලමයිට් වලින් සෝදන්න. කෝලි කුට්ටු ගහේ කෝල්බ්‍රුක්. කෝලි කුට්ටු ගහ තමයි කෝල්බ්‍රුක්. කෝලි කුට්ටු ගහේ මැක්කන් ක්‍රූ මැකල මැක්කන් ක්‍රූ මැකල මැනි මැරීමට. කෝලි කුට්ටු ගහේ මැක්කන් මැරීමට මැනින්. මැරීම කියන්නේ මැනින්. ඒක මතකයි. දැන් ඊළඟට යන් මැල්කන් සහ ඩොලමයිට්. මැනින් ඩෙයොන්ෂෙයර් කියන්නේ මැල්කන්. මැල්කන් කියලාම යන්න ගත්තා. මැනින් ඩෙයොන්ෂෙයර්. මොකද්ද? ඩෙවොන්ෂෙයර්. අය කියන්නේ ඩෙවොන්ෂෙයර්. මැනින් ඩෙවොන්ෂෙයර්. හරි. ඩොනමෝර්. මැල්කන් සහ ඩොලමයිට්. ඩොලමයිට් කියන්නේ ඩොනමෝර්. මොනවද? මොකාද? ඩොනමෝර්. 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 පාඩ. ඩොනමෝර්. ඩොනමෝර්. ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. අන්තිමට සෝදන්න කියන වචනේ. සොල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. දැන් අපි වර්ෂ ටික ගමු. 1833 කෝල්බුක්, 1910 ක්‍රූ මැකල. කෝලි කුට්ටු ගහේ මැක්කන් මැරීමට මැල්කන් සහ ඩොලමයිට් වලින් සෝදන්නලු. එතකොට කෝල්බුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1833. 1910 ක්‍රූ මැකල. 1833 කෝල්බ්‍රුක්. 1910 ක්‍රූ මැකල. 1920 කියන්නේ අවුරුදු 10කට පස්සේ. ඒක මතක තියාගන්න පුළුවන්. මැනින්. ඊට පස්සේ ආයිත් යනවා මැනුන් ඩෙවොන්ෂෙයර් කියලා එක. 1924. එතකොට අවුරුදු 4කට පස්සේ මැනින් ඩෙවොන්ෂෙයර්. ආයිත් යනවා 1931. එතකොට වර්ෂ 7කට පස්සේ ඩොනමෝර් එන්නේ. ඩොනමෝර්. ඩොනමෝර්. 1945 ආයිත් වසර 10කට නෙමෙයි 14කට පස්සේ. මේක 10යි, මේක 4යි, මේක 7යි, ආයිත් එන්නේ 14. එතකොට ගුණාකාරයක් වගේ වර්ෂ ටික යන්නේ. ඔයාට මේක වැදගත් වෙන්නේ MCQ පේපර් එකට. MCQ පේපරේ අහන්න පුළුවන් මැනින් ඩෙවොන්ෂෙයර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කුමන වර්ෂයේද? එතකොට අර පිළිවෙල දාගන්න. කෝලි කුට්ටු ගහේ මැක්කන් මැරීමට මැල්කන් සහ ඩොලමයිට් වලින් සෝදන්න. ඒ පිළිවෙල දාගත්තන් පස්සේ අපිට ලේසි මේ MCQ වල ප්‍රශ්නේ හරියටම තෝරගන්න. අන්තිම එක සොල්බරි. සොල්බරි සෝදන්න. සොල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. එතකොට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හොඳටම තේරුණා කියලා මම විශ්වාස කරනවා. අපේ YouTube channel එක History Tuty Sir YouTube channel එක subscribe කරන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මම ලංකාවේ පොඩිම ගුරුවරයා History Tuty Sir.